ආයුබෝවන් සියලු දෙනාට. අද අපේ ගමනාන්තය වෙන්නේ සුන්දර නුවරඑළියේ මන්දාරම් නුවර කියන සුන්දර ගමේ තියෙන ලස්සන දිය ඇල්ලක්. අපි පිටත් වෙනවා කොළඹින්. එනින්ම නුවරඑළියට ඔයගලන්ට නුවරඑළියට ගියොත් නුවරඑළිය දකින්න තියෙනවා පිදුරුතලාගල කඳුවැටිය. පිදුරුතලාගල කඳුවැටියෙන් අනිත් පැත්තේ තියෙන්නේ සුන්දර මන්දාරම් නුවර ගමයි. ඉතින් මේ මන්දාරම් නුවර කියන සුන්දර ගමේ තියෙන තවත් එක් ලස්සන දිය ඇල්ලක් තමයි කොළපතන ඇල්ල. මීටර් 50ක විතර උසක් තියෙන ලස්සන දිය ඇල්ලක් තමයි මේ කොළපතන ඇල්ල. මේ තමයි සුන්දර කොළපතන ඇල්ල. පිදුරුතලාගල කඳුවැටියෙන් කඩා හැරෙන මේ සුන්දර දිය ඇල්ල තමයි මන්දාරම් නුවර තියෙන උසම දිය ඇල්ල. මීටර් 50ක විතර උසක් තියෙනවා. ඕගොල්ලෝ මන්දාරම් නුවරට එනවා නම් ටික දුරක් ඇතුළට එන්න ඕනේ පයින්. ඒ වගේම මේක පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල රක්ෂිතයේ ඇතුළේ. එතකොට ප්‍රවේශ පත්‍රයක් මෙලදී අරගෙන ටික දුරක් කැලේ මැද්දෙන් එන්න ඕනේ. ඒ වගේම මෙතන නාන්න නම් හිතන්නවත් එපා. මෙතන දිය නෑම සම්පූර්ණයෙන් තහනම්. මොකද මේ දිය ඇල්ලෙන් එන වතුර තමයි මන්දාරම් නුවර ගමේ අයට පානීය ජල පහසුකම් සඳහා ලබා ගන්න. ඉතින් ඔයගලන්ට නාන්න හිම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ හරිය නෙමෙයි. මීට පහලින් නාන්න ඕන තරම් තැන් තියෙනවා. ඒ තැන් වලින් ඊටම ආරක්ෂිතව නාන්න පුළුවන්. ඉතින් මන්දාරම් නුවරට ආවොත් මේ ලස්සන දිය ඇල්ල බලලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ තැන් වලට ඇවිල්ලා මේ තැන් විනාශ කරන්න එපා. පොලිතින්, ප්ලාස්ටික්, අරකු බෝතල් ගෙනල්ලා දාලා මේ පරිසරය විනාශ කරන්න නැතුව අනිත් අයටත් මේ පරිසරය ලස්සනට දැක ගන්න ඉඩ තියලා පහසටහන් පමණක් තියලා සුන්දර මතකයන් විතරක් අරගෙන යන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මේ travel diary by චින්තක.